කියලා බලමු. මම බෝඩ් එක නම් දාගත්තා. මොකක්ද? කවුද ලොකු? මේ මොකක්ද? වැඩිහිටියන්ට කරු කරමු. ඒ මොකක්ද ඒක? දැන් මෙහෙමනේ. දැන් ඔයාලා ගෙදර අයියලා අක්කලා නංගින මල්ලිලා ඉන්නවා නම් දැන් කවුද ලොකු කියලා ඇහුවාම අයියා හරි අක්කා හරිනේ අපි සාමාන්‍යයෙන් ලොකුයි කියන්නේ. එහෙම නේද? ඒතර වැඩිහිටියා වෙන්නේ කවුද? ඔයාට වඩා එයා වැඩිහිටියෙක් නේ. ඒතර වැඩිහිටියන්ට කරු කරමු නම් අක්කට හරි අයියට හරි ඔයගොල්ලෝ කරු කරන්න ඕනේ. එහෙම නේද? හරි. එතකොට වැඩිහිටියන්ට කරු කරමු නම් අපි ඒගොල්ලන්ට ඉස්සෙල්ලා තැන දෙන්න ඕනේ නේ. එහෙම එකක් තියෙනවානේ. වැඩිහිටියන්ට කරු කරමු කියද්දි පොඩි එකක් කියනවානේ. ඒතර ඔයගොල්ලන්ට වැඩිහිටියෙක් ආවොත් ඔයාලට ලොකු කෙනෙක් ආවොත් අපි යාට ඉස්සෙල්ලා තැන දෙනවා නේ. හරි. ඒකම තමයි මෙතනින් අපි ගණන් වලදී කරන්න යන්නේ. මොකක්ද කියලා බලමු. අපි දැන්ට කතා කරන්නේ මෙන්න මේ 4 දෙනෙක් ගැන. කවුද? එකතු කිරීම කතා කරා, ಗುಣ කිරීම කතා කරා, බෙදීම කතා කරා, අඩු කිරීම කතා කරා. තේරුණාද? හරි. දැන් මම මේකෙදි කියලා දෙන්න හදන්නේ කවුද ලොකු කියලා. හරි. මෙතන ඉන්නවා වැඩිහිටියෝ දෙන්නෙකුයි පොඩිහිටියෝ දෙන්නෙකුයි. හරි. වැඩිහිටියෝ දෙන්නෙකුයි පොඩිහිටියෝ දෙන්නෙකුයි. කවුද කියලා බලමු. වැඩිහිටියෝ දෙන්න. ඒ කියන්නේ ලොකු අය දෙන්න තමයි මෙන්න මේ දෙන්න. ලොකු දෙන්න. කවුද ලොකු? මේක ඉස්සර ලියන්නම්කෝ. කවුද ලොකු? ලොකු දෙන්න තමයි ಗುಣ කිරීමයි බෙදීමයි කියන දෙන්න. හරිද? ಗುಣ කිරීමයි බෙදීමයි කියන දෙන්න තමයි ලොකු. එතකොට පොඩි අය කවුද? එතකොට මම මෙතනින් දාගන්නම් දැන් මොකද කවුද ලොකු නම් කවුද පොඩි? කවුද පොඩි? කවුද පොඩි? එන කවුද ඉතින්? ලොකු අය දෙන්නයි පොඩි අය දෙන්නයි. දැන් ලොකු අය දෙන්න ගුණ කිරීමයි බෙදීමයි නම් පොඩි අය දෙන්න කවුද? එකතු කිරීමයි අඩු කිරීමයි. මේ දෙන්න තමයි පොඩි දෙන්නා. මේ දෙන්න තමයි ලොකු දෙන්නා. හරි. දැන් අපි යන්නේ මේ වාක්‍යයට වැඩිහිටියන්ට කරු කරමු. වැඩිහිටියන්ට කරු කරමු කියන්නේ මොකද්ද? මම ඉතින් ඇත්තටම මේක අදහස් කරේ මේකයි. ඒ ලොකු අයට අපි ඉස්සෙල්ලා තන දෙනවනේ. නේද? වැඩිහිටියන්ට අපි ඉස්සෙල්ලා තන දෙනවා. දැන් කවුද මෙතන ඉන්නේ වැඩිහිටියෝ දෙන්න? ගුණ කිරීමයි බෙදීමයි නේ. එතකොට මම කියන්න හදන්නේ මෙන්න මේ කාරණාව. කියන්න හදන්නේ මෙන්න මේ කාරණාව. මේක මොකක් ගන්නම්කෝ? මම ගන්නම්කෝ. ಗುಣ කිරීමයි බෙදීමයි තමයි ලොකු අය. නේ? එකතු කිරීමයි අඩු කිරීමයි තමයි කවුද? පොඩි අය නේ. හරි. ඔන්න දැන් අපි ඉන්න තියෙන්නේ දැන් ලොකු අයට අපි ඉස්සෙල්ලා තැන දෙනවා. හරි? ඒක තමයි අපේ වැඩේ. හරිද? හරි. එතකොට අපි ගානකදී, ඒ කියන්නේ ප්‍රකාශනයක් අපි සුළු කරද්දී එහෙනම් මට දැන් ඕගොල්ලෝ මම කිව්ව දේ වලට තේරුණා නම් මට මට ඕගොල්ලෝ කියන්න ලොකු අයට අපි ඉස්සෙල්ලා දැන් දෙනවා කිව්වනේ. හරි. එහෙනම් ගානකදී මෙන්න මෙහෙම එකක් තියෙනවා. 3 කියලා එකක්. හරි. අපි ලොකු අයට ඉස්සෙල්ලා තැන දෙනවා නම් අපි ලොකු අය ඉස්සෙල්ලාම සුළු කරලා ඉන්නවා. අන්න ලොකු අය තමයි අපි ඉස්සෙල්ලාම ප්‍රකාශනයක සුළු කරන්නේ. තේරුණාද? ලොකු අය තමයි අපි ඉස්සෙල්ලාම ප්‍රකාශනයක සුළු කරන්නේ. දැන් මෙතන ලොකු එකතු කිරීමද ගුණ කිරීමද? කවුද ලොකු? ගුණ කිරීමනේ. ගුණ කිරීමයි බෙදීමයි ලොකුයි. මේ දෙන්න එක වයසේ. මේ දෙන්න එක වයසේ. එකතු කිරීමයි අඩු කිරීමයි එක වයසේ. ගුණ කිරීමයි බෙදීමයි එක වයසේ. එතකොට මේ දෙන්න ලොකුයි නම් එකතු කිරීමද ගුණ කිරීමද ලොකු එක්කෙනා ගුණ කිරීම. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකක්ද? ගුණ කිරීම. පැහැදිලිද? තේරුණාද? එහෙනම් මට කියන්න ඕගොල්ලොන්ට
මෙන්න මෙහෙම ගානක් තියෙනවා. 6 අඩු කිරීම 3 බෙදීම 6 අඩු කිරීම 4 බෙදීම 2 කියලා. දැන් මට කියන්න මෙතන කවුද ලොකු එක්කෙනා කවුද පොඩි එක්කෙනා? බෙදීමනේ ලොකු නේද? එහෙනම් මෙන්න මේ දෙන්න අර මම කලින් කිව්වේ මෙන්න මේ විදිහට රවුමක් දාගන්න මෙන්න මේ විදිහට පැන්සලෙන් ඉස්සෙල්ලාම කරන දෙන්නට කවුද බෙදීමට. ඒ කියන්නේ 4 2කින් බෙදලා ඉන්න ඕනේ මේ ගාන හදන්න. තේරුණාද? මේකෙදි ඉස්සෙල්ලා වම් පැත්තෙන් දකුණු පැත්තට කරන්නේ නැහැ. මෙන්න මේ ගණිත කර්ම එක මාරු වෙවි හතරම වගේ එවිලා තිබ්බහම තේරුණාද? අපි ඉස්සරහට යනවා මේ දැන් තාම පොඩ කතාවට එන්නේ. තේරුණාද? එතන එකතු කිරීමයි ගුණ කිරීමයි තිබ්බොත් අපි ඉස්සෙල්ලාම කවුද කරන්නේ? ගුණ කිරීම. අඩු කිරීමයි බෙදීමයි තිබ්බොත් කවුද කරන්නේ? බෙදීම. මෙහෙම තිබ්බොත් මං අහනවා 6 අඩු කිරීම 3 ගුණ කිරීම 2. දැන් බෙදීම නෙමෙයි තියෙන්නේ. මං අහනවා මේකෙදී අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකක්ද? මොකක්ද? 6න් 3ක් අඩු කරන එක? නෑ. ඇයි? බලන්න මේ දෙන්නෙන් කවුද ලොකු කියලා? ගුණ කිරීම ලොකුයි අඩු කිරීම වඩානේ. එහෙනම් එයාට ඉස්සෙල්ලා දැන දෙන්න ඕනේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ දෙන්නව 3 වැඩි කිරීම 2 එහෙම නැත්නම් 3 ගුණ කිරීම 2 කියන එක ඉස්සෙල්ලා කරගෙන ඉන්න. පැහැදිලිද? අපි ගණන් හදද්දි බලමු. මේ දැන්ට මේ කියාගෙන යන්නේ. ඊට පස්සේ මෙහෙම එකක් කිව්වොත් 7 බෙදීම 7 අපි බෙදෙන එක ගමු කොහොමද ඉස්සෙල්ලා 8 බෙදීම 4 එකතු කිරීම 3. දැන් කවුද? කවුද ලොකු එක්කෙනා? බෙදීමනේ. එකතු කිරීමයි බෙදීම අතරින් කවුද ලොකු? බෙදීම. එහෙනම් අපි ඉස්සෙල්ලා කරන්නේ බෙදීම. පැහැදිලිද? තේරුණාද? කවුද ලොකු කවුද පොඩි කියලා අපි හොයාගන්න ඕනේ. එතකොට මේ විදිහට එකතු කිරීමයි ගුණ කිරීමයි තිබ්බොත් ගුණ කිරීම කරනවා. ඇයි ඒ ලොකු එක්කෙනා? අඩු කිරීමයි බෙදීමයි තිබ්බොත් කවුද කරන්නේ? බෙදීම කරනවා. ඇයි ඒ ලොකු එක්කෙනා? අඩු කිරීමයි ගුණ කිරීමයි තිබ්බොත් කවුද? ගුණ කිරීම. ඇයි ඒ ලොකු එක්කෙනා මේ දෙන්නේ? බෙදීමයි එකතු කිරීමයි තිබ්බොත් අපි මොකද කරන්නේ? බෙදීම කරනවා. ඇයි ඒ මෙයාට වඩා ලොකුයි. පැහැදිලිද කියන කතාව? හරි. අපි ඒකෙනුත් ගණන් කීපයක් හදුණා. දැන් අර මම කියන්නේ මාතෘකා ගොඩාක් තියෙනවා කියලා. දැන් අර මේ විතරද අපි දිවේ පළවෙනි වීඩියෝ එකේදී ආනිකේ මාතෘකා 4ක් 5ක්ම අපි මේ එකට සාකච්ඡා කරන්න යන්නේ. තාම චූටි කරුණු. හරිද? වීඩියෝ දැන් ගියොත් එහෙම ඔයාලට විනාඩි වීඩියෝ තමයි හදන්න වෙන්නේ. හරි? බලමු. මම ගණන් කීපයක්. පළවෙනි ගාන 8 එකතු කිරීම 3 ගුණ කිරීම 2. දෙවෙනි ගාන 5 වැඩි කිරීම 5 ගුණ කිරීම 3 එකතු කිරීම 1. අපි අඩු කිරීම ගන්නකො. හරි. ඔය දෙක හදන්න ඉස්සෙල්ලා. හරි. දැන් මේකෙදි මොකක්ද අපේ ක්‍රමේ? අපේ ක්‍රමේ තමයි ලොකු එක්කෙනා කවුද? එයාව ඉස්සෙල්ලා කරනවානේ. ලොකු එක්කෙනා කවුද? එයාව ඉස්සෙල්ලා කරනවා. හරි. බලමු. දැන් මේ දෙන්න ගමු. දැන් යාන් තියෙන ඉස්සෙල්ලා සමහරවල් පල්ලෙන් දා ගන්නවා කියලා නැති හින්දා. දැන් බලන්න එකතු කිරීමද ගුණ කිරීමද ලොකුයි? ගුණ කිරීම ලොකුයි නේ. ගුණ කිරීම ලොකුයි. එහෙනම් අපි මොකද කරන්නේ? එයාව ඉස්සෙල්ලා කරනවා. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නව. දැන් බලා ගන්න මම අර දාගත්ත ක්‍රමේ වටිනාකම. 3යි 2යි ගුණ කරලා ඉන්නවා. හරිද? හැබැයි හොඳට මතක තියාගන්න. දැන් අපි දන්නවනේ මේ දෙන්න සුළු කරන්න කියලා. අපි දැන් බලන්න මෙයාට කලින් කවුරු හරි ඉන්නවද? 3ට කලින් ඉන්නවනේ. 8කුයි එකතු කිරීම ලකුණුකුයි තියෙනවා. අපි දැන් කලින් හදපු ගණන් වල එහෙම තිබ්බේ නෑ. නේ? අපි ඉස්සෙල්ලාම හැදුවා මේ ඉඳන්ද කරන්නේ. ඒතකොට පළවෙනියමනේ අපි ගන්න. දැන් මේක එහෙම නෙමෙයි. නේද? 8යි එකතු කිරීමේ ලකුණයි තියෙනවා.
අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ගුණ කිරීම ලොකු හින්දා එයා. ඒ හින්දා අපි මේ තියෙන ටික ලියාගෙන ඉන්නවා ඉස්සෙල්ලා මෙන්න මේ තුනේ ඉලක්කමයි දෙක මෙන්න මේ දෙන්න වෙනුවට තමයි අපි මේක සුළු කරලා දාන්නේ. 3 වරක් 2 කීයද? 6යි. 6 ඉලක්කම දාන්නේ මේ දෙන්න වෙනුවට. තේරුණාද? අපි සෑම ප්‍රකාශනයකම අපි ඒ තියෙන පිළිවෙල වෙනස් කරගන්න හොඳ නැහැ. තේරුණාද? වෙනස් කරගන්න හොඳ නැහැ. වෙනස් කරගත්තාම අපිටමයි පාඩු. පැහැදිලිද? අපිටමයි පාඩු. ඒකවල තමයි අපිට ඒ ගාන වරදින්න ඉඩකඩ වැඩි. හරිද? වරදින්න ඉඩකඩ වැඩි. හරි. දැන් බලමු. ඔන්න ගුණ කිරීම ඉස්සෙල්ලා කරන්න කිව්වට අපි බලන්න ඕනේ යාට කලින් තව කවුරු හරි ඉන්නවද කියලා. ඉන්නවා නම් ඒ ටික ලියලා තමයි මෙයාව සුළු කරන්නේ. හරි. දැන් කවුද මේක ඉන්නේ? එකතු කිරීම විතරනේ. නේද? එකතු කිරීම විතරයි ඉන්නේ. එහෙනම් අපිට කරන්න දෙයක් ලොකු දෙයක් නැහැ. මේ දෙන්නම එකතු කරන්න තියෙන්නේ. 8යි 6 එකතු කරාම කීයද? 14යි. පැහැදිලිද? තේරුණාද? හරි. අපි යන් ඊළඟ ගන්නට. ඊළඟ ගන්න කියනවා 5 ගුණ කිරීම 3 අඩු කිරීම 1. දැන් මට කියන්න කවුද ඉස්සෙල්ලා කරන්නේ? ගුණ කිරීමද අඩු කිරීමද? ගුණ කිරීම. ඇයි? අඩු කිරීම පොඩි, ගුණ කිරීම ලොකුයි. නේ? හරි. එහෙනම් ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මෙයාව. පැහැදිලිද? හරි. බලමු. 5 වරක් 3 කීයද? 15යි. 5 වරක් 3 15යි. දැන් බලන්න. හොඳට බලන්න. දැන් මෙයාට කලින් කවුරු හරි හිටියද මේ ගානේ? කවුරුත් හිටියේ නැහැ. ඒ හින්දා තමයි අපි මෙයාව ඉස්සෙල්ලාම සුළු කරපු ගමන් මෙතෙන්ට දැම්මේ. මෙතන එහෙම නෙමෙයිනේ. අපිට කියනවා තමයි 3 වරක් 2 ඉස්සෙල්ලාම සුළු කරන්න කියලා. හැබැයි එයාට කලින් ගානේ කවුරු හරි ඉන්නවනේ. ඒ හින්දා අපි ඒ කොටස් ටික ලියාගෙන තමයි මෙන්න මේ විදිහට මෙයාව සුළු කරලා යන්නේ. දැන් මෙයාට කලින් කවුරුත් ගානේ නැහැ. ඒ හින්දා අපි 5 වරක් 3 ගුණ කරලා මෙතන දාලා එතනින් එහා ටික ලියනවා. තේරුණාද? එතනින් එහා තියෙන ටික ලියනවා. අඩු කිරීම 1. 5 වරක් 3 15යි අඩු කිරීම 1. හරි. දැන් කීයද? 15න් එකක් අඩු කරාම ඔයගොල්ලෝ දන්නවා කීයද උත්තරේ? මේ දෙන්න සුළු කරන්න තියෙන්නේ 15න් එකක් අඩු කරාම 14යි. 14යි. තේරුණාද? පැහැදිලිද? හරි. අපි තව ගණන් දෙකකට යනවා. ගණන් ටික ලියා ගන්න ඕන නම් නවත්තලා ලියා ගන්න. හරි. හරි. තුන්වෙනි ගණන්ට යන්න. 6 එකතු කිරීම 8 බෙදීම 2. හතරවෙනි ගාන 18 බෙදීම 2 අඩු කිරීම 5. හරි. දැන් මට කියන්න බලන්න ඕගොල්ලෝ එකතු කිරීමයි බෙදීමයි දෙකක් මේකේ තියෙනවා. කවුද ඉස්සෙල්ලා කරන්නේ? ලොකු එක්කෙනානේ. බෙදීමනේ. මෙයා නේද? අපි එහෙනම් ක්‍රමය මොකද්ද? මේ දෙන්නා ඉස්සෙල්ලා සුළු කරන්න ඕනේ නේ. දැන් මෙහෙමයි. දැන් බලන්න ඉතින් මෙයාට කලින් කවුරු හරි ඉන්නවද කියලා. මෙයාට කලින් ඉන්නවනේ. කවුද ඉන්නේ? මෙන්න මෙයා ඉන්නව නේද? මෙන්න මේ කෑල්ල තියෙනව නේද මෙයාට කලින්? මේ කෑල්ල ඒ විදිහටම පල්ලට ලියා ගන්න. ඊට පස්සේ මෙන්න මේ දෙන්නා අපි සුළු කරා. අපි දැන් මෙයාව ලියාගත්තට මෙයාව සුළු කරේ නෑනේ. එහෙනම් අපිට ගැටලුවක් නෑ ලියාගත්ත කියලා. හරි? අපි කරන්න ඕනේ ඉස්සෙල්ලා මෙයාව සුළු කරන එක විතරයි. ලියන එක ප්‍රශ්නයක් නෑ. 8 බෙදීම 2 කීයද? 8 2කින් බෙදුවම අපි දන්න උත්තරේ 4යි. කීයද? 4යි. හරි. දැන් ආයෙත් ලේසි නේ? 6යි 4යි තියෙන්නේ. අපි දන්නවා ඒ දෙන්න සුළු කරාම කීයද එන්නේ? 6යි 4යි එකතු කරාම නම් අපි දන්නවා 10යි කියලා. පැහැදිලිද කියපු කතාව? තේරුණාද? හරි. ලියා ගන්න. ඔන්න ඊළඟ මේ ගන්න. අපි යමු 18 බෙදීම 2
අඩු කිරීම 5. දැන් බලන්න බෙදීමක් තියෙනවා අඩු කිරීමකුත් තියෙනවා. කවුද ඉස්සෙල්ලා කරන්නේ? ඉස්සෙල්ලා කරන්නේ ලොකු එක්කෙනා. කවුද ලොකු? බෙදීම ලොකුයි. එහෙනම් අපි බෙදීම ඉස්සෙල්ලා කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න කරන්න ඕනේ. දැන් බලන්න මෙයාට කලින් කවුරු හරි ඉන්නවද? කවුරුත් නැහැ. මෙයාට කලින් වගේ මෙයාට කලින් කවුරුත් නැහැ. එහෙනම් අපි මෙයාව සුළු කරලා මෙතනින් දානවා. 18 බෙදීම 2. 18 දෙකින් බෙදුවම කීයද? අපි දන්නා උත්තරේ 9යි. මම බෙදීමට අදාළව ඔයගොල්ලන්ට ඒවා මාරුණා. මම ඒවට වෙනම පොඩි වීඩියෝස් ටිකක් ගේන්නම්. ඒ ටිකේ කෙටි ක්‍රම ටික උත් එක්ක මම ගේන්නම්. ඒතකොට ඔයගොල්ලන්ට හදාගන්න ලේසි. මම කියා දෙන්න මේ ප්‍රැක්ටිස් කරන්න ක්‍රම තියෙනවා. ඒවා මම කියා දෙන්නම්. මේ වීඩියෝ එකේ මම ඒවා දාන්නේ නැහැ. හරි. ඊට පස්සේ මෙයා ලිව්වානේ. මෙයාට පස්සේ තව කවුරු හරි ඉන්නවද බලන්න. ඉන්නවා. කවුද ඉන්නේ? අඩු කිරීමයි 5කුයි තියෙනවා. ඒ ටික ඒ විදිහටම ලියා ගන්නවා. තේරුණාද? හරි. 9න් 5ක් අඩු කරාම කීයද? දැන් මෙයා විතරනේ. 9න් 5ක් අඩු කරාම 4යි. නේ? දැන් තේරුණාද? මේ වගේ මාරු වෙලා ආවොත් එහෙම මොකද කරන්නේ කියලා? මොකද කරන්නේ? ලොකු අය ඉස්සෙල්ලා පොඩි අය ඊට පස්සේ වැඩි හිටියන්ට ගරු කරමු. හරි. ඔන්න එහෙනම් ඒ කොටසත් හරි හොඳට මතක තියාගන්න මේවා. මෙන්න මේ වගේ කොටස් ටික අනිවාර්යයෙන් මතක තියාගන්න. තේරුම් නැත්නම් තව පාරක් වීඩියෝ එක බලලා හොඳට ඔළුවට දාගන්න. අපි ඊළඟට යන් ටිකක් මේ ඔක්කොම එකතු කරලා කොහොමද ගානක් හරියටම හදාගන්නේ බලන්න. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.